චතාරික සමයේ පළමු ඉරිදින පළමු ජනවන්දනා වසරේ ධර්ම දේශනාව 2026 පෙබරවාරි මාස 22 වන දින. ක්‍රිස්තුස් වහන්සේ දෙවන ආදම් වන සේක. ක්‍රිස්තුතුමන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද ශුද්ධ සභා මාතාව චතාරික සමයේ පළමු ඉරිදින සමරයි. ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් යක්ෂ පරීක්ෂාවන් සහ පාපේ ජයගත් දෙවන ආදම් වන ක්‍රිස්තුස් වහන්සේ වෙත අපගේ අවධානය යොමු කරවන්නට අද ජනවන්දනාව තුළින් අපට ආරාධනා කරයි. පාස්කු රාත්‍රියේ ප්‍රථම වරට ප්‍රසාද ස්නාපනය ලබන්නන්ගේ නම් ප්‍රසිද්ධ කිරීමද, එමගින් ඔවුන්ව තවදුරටත් ගැඹුරින් සූදානම් කරවීමට ආරම්භ කිරීමද චතාරික සමය ආරම්භයේදීම සිදු කරයි. අපගේ ගැලවීමේ ඉතිහාසයේ ආරම්භයේදී අපගේ මුතුන් මිත්තන්ගේ අකීකරුකමේ මුල් පාපය නිසා අපගේ ජීවිතද පරීක්ෂාවට ලක්වීමට ඇති අවදානම පිළිබඳව උප්පත්ති පොතෙන් ගත් පළමු කියවීමෙන් අපට පැහැදිලි කර දෙයි. ආදිමව වූ ඒව අවසානයේ සාතන්ට යටත් වූ විට ඇය කළ අරගලය පිළිබඳව අද අපි කියවන්නෙමු. ස්ත්‍රියද ගස පෙනුමට කෙතරම් රමණීයද, ඵල කෙතරම් ප්‍රණීතද, නුවණ වැඩුමට කෙතරම් කදිමද කියා දුටු විට එයින් ගෙඩි කිහිපයක් කඩා කෑවාය. අද අපගේද දෛනික ජීවිත අරගලයන්ගේ ස්වභාවය එයයි. අද පිළිතුරු ගීයට ගෙන ඇති ගීතාවලියේ 50 වන ගීතය තුළින් සමිඳුන් වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ පෞකාරයන් වන අපට අනුකම්පා කරන ලෙසයි. සමිඳානනි, ඔබ වහන්සේගේ කරුණාවෙන් අපට අනුකම්පා කළ මැනව. ඔබ වහන්සේගේ ඉමහත් කරුණාවෙන් අපගේ පාපයන් මකාලුව මැනව. අද දෙවන කියවීමෙන් පාවුලතුමන් පාපයේ ආරම්භය පිළිබඳව කතා කරයි. පාපයේ ආරම්භය එක් මිනිසෙකු වන ආදම් වෙත ගෙන යන අතර පළමු ආදම් වඩින්නට සිටින දෙවන ආදම් වන ජේසුස් වහන්සේගේ උපකල්පනයක් බව පාවුලතුමන් පවසයි. ආදම්ගේ වැටීමෙන් පසුව විනිශ්චය හෙලා දැකීමේ තීන්දුවක් සමග ලෝකයට පැමිණියේය. කෙසේ වෙතත් ජේසුස් ක්‍රිස්තුස් නම් මනුස්සයාගේ දයාන්විත දීර්මනාව බොහෝ දෙනෙකුට විපුල ආශිර්වාද ගෙන එන ලදී. එක් මිනිසෙකුගේ අකීකරුකමෙන් බොහෝ දෙනෙකු පෞකාරයන් බවට පත් වූවා මෙන් එක් මිනිසෙකුගේ දමිතු ක්‍රියාව නිසා සැමටම ජීවනදායක නිදොස්කමේ වරප්‍රසාදය ලැබිනි. කාන්තාරයේදී දින 40ක් සහ රාත්‍රී 40ක් නිරාහාරව සිටීමෙන් පසු ජේසුස් වහන්සේව යක්ෂයා විසින් පරීක්ෂාවට ලක් කළ බව
මතෙව්ස් භාරාංශයෙන් අපට පැහැදිලි කරයි. පළමු පරීක්ෂාවෙන් පසු ජේසුස් වහන්සේ සාතන්ට මතක් කළේ මිනිසා ආහාර වලින් පමණක් නොව සමිදානන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන වචනයෙන් ජීවත් වන බවයි. දෙවන පරීක්ෂාවේදී ජේසුස් වහන්සේ සාතන්ට පිළිතුරු දුන්නේ ඔබේ දෙවි වූ සමිදානන් වහන්සේව පරීක්ෂාවට ලක් නොකළ යුතු බවයි. තුන්වන පරීක්ෂාවේදී ජේසුස් වහන්සේ සාතන්ට තරවටු කරමින් කියා සිටියේ ඔබේ දෙවියන් වන සමිදානන් වහන්සේට පමණක් නමස්කාර කළ යුතු අතර උන්වහන්සේට පමණක් සේවය කළ යුතු බවයි. මෙනෙහි කිරීම. චතාරික සමයේ පළමු ජනවන්දනා වසරේ පළමු ඉරිදින දේව වචනය තුළින් අපව කාන්තාරයේ ජේසුස් වහන්සේ පරීක්ෂාවට ලක්වන අවස්ථාවට ගෙන යයි. උන්වහන්සේ දින 40ක් නිරාහාරව සිටින අතර යක්ෂයා විසින් උන්වහන්සේව පරීක්ෂාවට ලක් කරයි. නමුත් ජේසුස් වහන්සේ විශ්වාසවන්තව සිටී. උන්වහන්සේ දෙවියන් වහන්සේව විශ්වාස කරන අතර දෙවියන් වහන්සේ ඉදිරියේ හරි දේ තෝරා ගනී. චතාරික කාලය යනු පාපයෙන් ඉවත් වී සමිදානන් වහන්සේ ඉදිරියේ හරි මාර්ගය තෝරාගෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව වඩාත් සමීපව අනුගමනය කිරීමට අපට ලැබෙන කාලයක් බව මෙම කියවීම අපට මතක් කර දෙයි. පළමු කියවීමෙන් ආදම් සහ ඒව පරීක්ෂාවට ලක් වූ ආකාරය සහ යක්ෂයාගේ පරීක්ෂාවට හසු වූ ආකාරය පෙන්වා දෙයි. සමිදානන් වහන්සේ ඔවුනට කන්නට තහනම් කළ ඵලය ඔවුන් කෑවෝය. ඔවුන් සමිදානන් වහන්සේගේ අනපනත් නොතකා පරීක්ෂාව තෝරාගෙන ලෝකයට පාපය ගෙනාවෝය. නමුත් සුභාරංචිය අපට අලුත් දෙයක් පෙන්වයි. ජේසුස් වහන්සේද පරීක්ෂාවට ලක් වෙයි. නමුත් උන්වහන්සේ සාතන්ට ඔහුගේ කූට පරීක්ෂාවන්ට හිස නැමුවේ නැත. යක්ෂ පරීක්ෂාවේදී දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබා දෙවියන් වහන්සේට පමණක් කීකරුකම පෙන්වීම තුළින් උන්වහන්සේ අපට වඩාත් හොඳ මාර්ගය පෙන්වා දුන්සේක. පාවුලතුමන්ගේ සංදේශය මෙම කතා දෙක සම්බන්ධ කර වටහා ගැනීමට අපට උපකාර කරයි. පාවුලතුමන් පවසන්නේ ආදම් නම් එක් මිනිසෙකු හේතු කොටගෙන ලෝකයට පාපය පැමිණියද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වන දෙවන ආදම් හේතු කොටගෙන ලෝකයට ජීවනය ලැබුණු බවයි. එමෙන්ම උන්වහන්සේ තුළින් අපට අපගේ ජීවිත නිවැරදි කරවාගෙන දෙවියන් වහන්සේ සමීපයට ළඟා විය හැකි බව පාවුලතුමන් අපට පවසයි. චතාරික කාලය යනු වෙනසක් සඳහා වූ කාලයකි. කිතුණු විශ්වාසය අලුතින් වැළඳ ගන්නට සිටින අයට එම කාලය පවිත්‍ර වීමේ සහ විශ්වාසය තහවුරු කර ගැනීමේ කාලයකි. දෙවියන් වහන්සේගෙන් අපව ඈත් කරන සියලු දේවල් අහක දමා අප සුදෝ සභාවට
ඇතුළු වන නවක ක්‍රිස්තු භක්තිකයන් හට ආදර්ශයක් වීම අප සැමගේ පරම යුතුයකමයි. චාතාරික කාලය යනු විශ්වාසය නැවත පනගන්වන යාඥාවෙහි නියැලෙන සහ නැවත අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට අප සැමට ලැබෙන ඉතා උතුම් වටිනා කාලයකි. අපි මෙම චාතාරික කාලය ගත කරන විට අපට මාර්ගය පෙන්වන ජේසුස් වහන්සේව අනුගමනය කරමු. අපි යාඥා කරමු. සුව කළ නොහැකි රෝගවලින් පෙළෙන දරුවන් වෙනුවෙන් අපි යාඥා කරමු. ඒ සියලු වේදනාවන් දරා ගැනීමට එම රෝගාතුරව සිටින දරුවන්ටත් ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාටත් අවශ්‍ය ශක්තිය, ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ සහාය ලැබෙන පිණිසත් කිසිවිටෙකත් බලාපොරොත්තු නැති කර නොගෙන දෙවියන් වහන්සේ තුළ විශ්වාසයෙන් දිවිගෙවන්නට අවශ්‍ය ශක්තිය ඔවුන්ට ලැබෙන පිණිස දෙවියන් වහන්සේට යාඥා කරමු. දයාබර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපගේ ජීවිත නැවත හැඩගස්වා ගැනීමට අපට ලබා දුන් චාතාරික සමය වෙනුවෙන් අපි ඔබ වහන්සේට ස්තුති කරමු. ඔබ වහන්සේගේ වචනයට සවන් දීමට අපගේ දුර්වලකමේදී ඔබ වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට අපගේ හදවත් ඔබ වහන්සේගේ මෙන් සකසා ගැනීමට අපට පිහිට වූ මැනව. සුදෝ අගෝස්තීනු මුනිතුමන් පවසන ආකාරයට උන්වහන්සේගේ වචනවලින් අපි මෙසේ යාඥා කරමු. සදාතනික දෙවිඳුනි, ප්‍රේමයේ නිහතමානිකව තුළින් අපි ඔබ වහන්සේ වෙත ආපසු යන මාර්ගය සොයා ගනිමු. 14 වන ලියෝපාප වහන්සේගේ වචනවලින් අපි අපගේ ප්‍රේමනීය මාතාව වන දේවමෑණියන් හට මෙසේ කන්නලව කරමු. ආදරණීය දේවමෑණියනි, මාගෙන් වෙන්ව නොගිය මැනව. ඔබතුමියගේ දැස් මාගෙන් ඉවතට හරවා නොගන්න. මා ජීවිතයේ සෑම මොහොතකම මා සමග ගමන් කළ මැනව. කිසිවිටක මාව තනි නොකළ මැනව. සැබෑ මවක් ලෙස මා සෑම විටම ආරක්ෂා කරන ඔබ පුත්‍රයන්න්ගේ සහ ශුද්ධාත්මයන්ගේ ආශිර්වාදය මට ලබා දෙන මැනව. ආමෙන්.